පිස්සු හැදෙන රහකට කමුද අපි රතු පෝක් කරියක්. මේ කරියට ඉතින් බ්ලැක් පෝක් කැලි. මස් ටික පොඩියට කපා ගන්න. අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා තෙල් කෑලි ටික වෙනම ගන්න. මස් ටික වෙනම ගන්න. මස් ටිකට දාගන්නේ මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, ලුණු කුඩු. දැන් ඉතින් රිදෙන්න නැති වෙන්නේ හිමීට සොෆ්ට් එකට මේ ටික අත ගාලා තියාගන්න පැත්තක. තෙලට දාගන්න අබ සූදුරු කරාඹු නැටි එනසාල් කුරුඳු, සුදු ලුණු, ඉඟුරු, සේර, රම්පේ කරපිංචා, ලුණු, තක්කාලි, නයි මිරිස්. මේ ටික හැඳි ගාලා අපි හොඳට පාට එනකන් උයා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ටික වෙනම අයින් කරගන්න. දැන් අයින් කරගත්ත ඌරු මස් එකේ තෙල් කෑලි ටික භාජනයකට දාලා ඒකෙන් අපි තෙල් ටිකක් ගන්නවා. දැන් අපි මස් ටිකත් මේකටම එකතු කරගන්නවා. එකතු කරගෙන පොඩි වෙලාවක් හැඳි ගාලා වතුර ටිකත් එකතු කරගන්න. මස් ටික හොඳට ඉදෙනකන් අපි ලිපේ තියාගන්න. කලින් තෙල් දාගත්ත ටික ගලේ අඹර ගන්න. නැත්නම් ඔයාලට බ්ලෙන්ඩර් කරලා ගන්නත් පුළුවන්. මස් ටික හොඳට තැම්බෙනකන් ලිපේ තියාගන්න ඕනේ. දැන් ඔයාලට පේන ඇති හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අපි ගලේ අඹර ගත්ත මිශ්‍රණයත් මේකට දාලා හොඳට හැඳි ගා ගන්නවා. මේ වෙලාවේදී අනිවාර්යයෙන්ම අපේ ලොකෝමගේ පොඩි මුදුව මතක් කරනවා. මොකද එයා තමයි මට මේ රෙසිපි කියලා දුන්නේ මං ලින්දලගදී නාන්න කියපු වෙලාවෙදී. සඳ බොඳ වෙලා ඉතින් තෙල් බේරෙන මස් එක හැදිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කොහොමද කියලා ටෙක්ස්චර් එක. ඌරණන් ඉතින් අනිවාර්යයෙන්ම රොටියක් තියෙන්න ඕනේ. ඒ ඇස්සේ ඉතින් ඔන්න රොටියකුත් හදාගත්තා. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න ඉතින් බ්ලැක් පෝක් කරිය පරාදයි මේකට. ඔන්න එහෙනම් ඉතින් මං කනවා ඔයාලා බලාගෙන ඉන්න. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.